Hello everyone. How are you today? ඉතින් ඔයාලට කොහොමද හොඳින් ඇති කියලා හිතනවා. අපේ channel එකත් එක්ක මුලින් ඉඳන් සම්බන්ධ වෙලා හිටපු අය දන්නවා අපි කරන්නේ මොකක්ද කියලා. ඉතින් අලුතින් එකතු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් දැනගන්න කියන්න. අපි ඔයාගේ තියෙන ඉංග්‍රීසි ටික improve කරගන්න නැත්නම් මුලින් ඉඳන් ඉංග්‍රීසි ටික කොහොමද skill එක හදාගන්නේ කොහොමද කියලා අපි ඔයාලට help කරන්නයි මේ channel එක පටන් ගත්තේ. ඉතින් ඔයාලට හිතෙනවා නම් මේ videos ඔයාලට වැදගත් වෙනවා දෙයක් ඉගෙන ගන්න තියෙනවා කියලා හිතනවා නම් like එකක් දාලා comment එකක් දාලා තවත් කෙනෙකුට බලන්න share කරගෙන යන්න. ඒ වගේම all button එකක් දාගෙන තියාගන්න. එතකොට ඔයාලට miss වෙන්නේ නැහැ අපි හැමදාම ගේන lessons ඔයාලට ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අද අපි ඔයගලන්ට ජීවිතේ වැදගත් වෙන පාඩමක් කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයා thumbnail එකේ දකින්න ඇති අපි අද කරන්න යන්නේ colors ගැන. කොහොමද colors basic මූලිකම ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරන colors අපිට නිතර දකින්න ලැබෙන colors වල නම් කොහොමද හරියටම pronounce කරන්න කියලා දෙන්නයි යන්නේ. ඉතින් ඇත්තටම පාට ලෝකෙකනේ අපි ඉන්නේ. ඉතින් ඒ වගේම මේ පාටවල නම් කිසි වැදගත්කමක් විශේෂත්වයකුත් තියෙනවා. ඒකත් කියාගෙන යන්න. right. එහෙනම් අපි අද lesson එකට යමු. okay, let's get started. red රතු. red. දන්නවද රතු වලින් මොනවද? dangerous නේද? danger එක. එහෙම නැත්නම් love. මේ දෙකම නියෝජනය කරන පාටක් තමයි red කියලා කියන්නේ. ඒ නිසා අපි ඒක ඉගෙන ගන්නම ඕනි හරියට pronounce කරන්න. red. blue. blue වලින් මොනවාද represent කරන්නේ? කියවෙන්නේ. calm බව. හරිම calm color එකක් වගේ නේද? හරි. sadness. blue. right? yellow color එකකින් happiness ඒ වගේම energy එක අපේ ඒක නියෝජනය කරන්නේ yellow color එකකින්. right. green nature අපි කොළ පාට පිරුණු nature එක නේද? ස්වභාව ධර්මයේ nature. ඒ වගේම jealousy එකත් green එකෙන් නියෝජනය වෙනවා කියලා සාමාන්‍යයෙන් කියනවා. right. pink ඒකෙත් අපි love, kindness, කරුණාවන්තකම, love, ආදරය ඒ වගේ දේවල් අපි pink color එකෙන් නියෝජනය කරනවා. orange මේක මම pronounce කරා වැරදි. ගොඩක් අය pronounce කරන විදිහටම තමයි මම orange කියලා කිව්වේ. හරි. එහෙනම් කොහොමද හරියට pronounce කරන්නේ? ඇත්තටම මේක spellings මෙහෙම තිබ්බට හරිම pronunciation එක ඔයා ගිහින් බලන්න Oxford dictionary එකට orange කියලා තියෙනවා. orange right? orange තමයි හරිම pronunciation එක right? okay. black වලින් අපි power කියන්නේ බලය negativity එක නිකන් ඍණාත්මක හැඟීම් දැනීම් ඒව ප්‍රකාශ කරන්නේ black වලින්. හරි. white සුදු නේ right. ඒකෙන් අපි ගොඩක්ම දැකලා තියෙන ඔය peace සාමය නේද? සුදු පාරවියගෙන අපි නියෝජනය කරන්නේ සාමයනේ නේද? right. අන්න ඒකේ white එකෙන් සමගිය කියන එක නියෝජනය වෙනවා. ඒකත් ඉගෙන ගමු. right. brown color එකෙන් creativity warmth වගේ දේවල් brown color එකෙන් නියෝජනය කරනවා. හරියට කියන්නේ brown right. purple color එක දම් පාට එකෙන් loyalty, wisdom වගේ දේවල් නියෝජනය වෙනවා. right. ash color එකකින් aging අර අපි වාසිත යනකොට කළු කොණ්ඩේ ash color වගේ වෙන්නේ. අන්න ඒකේ aging කියන එක වයසට යාම. ඒ වගේම simplicity හරිම simple කියන එකත් මේ අලු වර්ණයෙන් නියෝජනය කරනවා. ඉතින් colors වලට අමතරව colors pronunciation කොහොමද ඉගෙන ගන්නේ? ඒක හරියට pronounce කරන එක ඉගෙන ගත්තා. ඒ වගේම ඒ පාට වලට අදාළ පොඩි විශේෂ ගුණාංග තියෙන ඒවාත් අපි අද ඉගෙන ගත්තා. ඉතින් ඒක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් like එකක් දාගෙන අපිට තව මොනවද අපිට ඉගෙන ගන්න ඕනේ පාඩම් තව ඒ වගේම topics ඕන දෙයක් ඔයාලට පහලින් comment කරගෙන යන්න පුළුවන්. ඉතින් එහෙනම් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට thank you very much.